හිතන්නකෝ අපි හැමදාම පාවිච්චි කරන කමාන්ඩ් ලයින් එක. ඒ කියන්නේ ටර්මිනල් එකට AI බල එකතු වුණොත් මොන වගේ වේද? ඇත්තකම අපි ටෙක්නිකල් වැඩ කරන විදිහ සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙන්න පුළුවන්. අනේ ඒ ලොකු වෙනස ගැන තමයි අද මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ. ඔව් අපි කවුරුත් හොඳට දන්න සමහරවල ටිකක් පරණයි කියලා හිතන මේ ටර්මිනල් එක AI එක එකතු වුණාම ඒක ඇත්තටම හිතාගන්න බැරි තරම් පවර්ෆුල් ටූල් එකක් බවට පත් වෙනවා. ඉතින් මේකෙන් වැඩ කරන විදිහට ලොකු බලපෑමක් වෙන්න නියමිතයි. හරි එහෙනම් අපි කෙලින්ම විස්තරයට බහිමු. මොකක්ද මේ අපි කතා කරන Gemini CLI ගන්නේ? අපි මුලින්ම ඒක හරියටම තේරුම් ගමු. මේක හරිම සරල දෙයක්. Gemini CLI කියන්නේ command line interface එකක්. මේකෙන් වෙන්නේ Google එකේ හරිම බලවත් Gemini AI models එක අපේ terminal එකේ ඉඳන්ම කෙලින්ම කතා කරන්න වැඩ ගන්න අවස්ථාවක් ලැබෙන එක. හරි. ඉතින් ප්‍රශ්නේ තමයි මේකෙන් මොනවද කරන්න පුරුවන් වෙන්නේ? හොඳයි ඕනම ප්‍රශ්නයක් අහන්න පුරුවන්. ඕන කරන කෝඩ් එකක් ලියා ගන්න පුරුවන්. ඊළඟට ලොකු ටෙක්ස්ට් ෆයිල්ස්, ලොග් ෆයිල්ස් වගේ දේවල් ඇසිල් එකෙන් ඇනලයිස් කරගන්න පුළුවන්. වැඩ ස්වයංක්‍රීය කරන්න, ඒ කියන්නේ ඔටෝමේට් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. දැනටමත් අපි පාවිච්චි කරන ස්ක්‍රිප්ට්ස් වලටයි, වර්ක්ෆ්ලෝස් වලටයි මේ AI power එක ඇඩ් කරන්නත් පුළුවන්. දැන් අපි යමු මේකේ තියෙන ඇත්තටම වැදගත් විශේෂම කොටසකට, විශේෂයෙන්ම cyber security පැත්තට. Security Operations Center එකකේ මත නැත්නම් SOC එකක වැඩ කරන ඇනලිස්ට් කෙනෙක්ට මේක කොහොමද ගේම් චේන්ජර් එකක් වෙන්නේ? ඉතින් ඇයි මේක cyber security වලට මෙච්චර වැදගත් වෙන්නේ? උත්තර තියෙන්නේ මේකෙන් එදිනෙදා වැඩ කොච්චර පහසු වෙනවද, කොච්චර වේගවත් වෙනවද කියන එකේ. අපි බලමු ඇත්තටම practical use cases ටිකක්. හිතනකො මෙහෙම. SIEM සිස්ටම් එකකින් එන දහස් ගාණක් logs අතරේ හැංගිලා තියෙන threat එකක් තත්පර ගානකින් හොයාගන්න පුරුවන් නම් එහෙම නැත්නම් හරිම සංකීර්ණ malware කෝඩ් එකක් වැඩ කරන විදිහ සරල සිංහලෙන් වගේ තේරුම් ගන්න පුරුවන් නම් ඒ විතරක් නෙවෙයි SOC automation වලට ඕන කරන bash හරි Python script එකක් හදාගන්න incident report එකක් summarize කරගන්න මේ හැම දෙයකම මේකෙන් පුදුම විදිහේ උදව්වක් ලැබෙනවා. හරි. මේක අහලා සමහරුන්ට හිතෙන්නේ නැති මේක ඉන්ස්ටෝල් කරගන්න එක සංකීර්ණ ඇති කියලා. ඒත් එහෙම දෙයක් නෑ. හරිම සරල පියවර 4යි තියෙන්නේ. අපි බලමු ඒ මොනවද කියලා. හරි. පියවර අංක 1 මුලින්ම සිස්ටම් එක අප්ඩේට් කරලා node.js ඉන්ස්ටෝල් කරගන්න. 2 npm කමාන්ඩ් එක පාවිච්චි කරලා Gemini CLI පැකේජ් එක ග්ලෝබල් විදිහට ඉන්ස්ටෝල් කරනවා. 3 Google AI Studio එකට ගිහින් නොමිලේ API key එකක් හදාගන්න. අන්තිමට 4 වෙනි පියවර විදිහට අර ගත්ත API key එක තමන්ගේ terminal environment එකේ set කරනවා. එච්චරයි වැඩේ ඉවරයි. හරි. ඉන්ස්ටලේෂන් එක ඉවරයි. දැන් තමයි හොඳම හරිය. අපි බලමු මේක ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියලා. මෙන්න real world examples. ඒ කියන්නේ ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන් කමාන්ඩ් ටිකක්. මෙන්න බලන්න Gemini command එකට පස්සේ quote marks ඇතුලේ අපි අහනවා keylogger එකක් සරලව ක්‍රියා කරන ආකාරය පැහැදිලි කරන්න කියලා. ක්ෂණිකව අපිට පැහැදිලි උත්තරයක් ලැබෙනවා. හිතන්නකෝ malware analysis කරන කෙනෙක්ට මේකෙන් ලැබෙන වාසිය. තව උදාහරණයක් බලමු security පැත්තෙන්ම. හදිස්සිය ransomware attack එකක් ආවොත් ඒකට incident response steps එක මොනවද කියලා අහුවම ඒ මොහොතේම අපිට සම්පූර්ණ plan එකක් හදලා දෙනම මේක හදිස්සි අවස්ථාවක කොච්චර වටිනවද? හැබැයි මේක cyber security වලට විතරක්ම සීමා වෙන්නේ නැහැ. network engineering වගේ ක්ෂේත්‍රවලටත් පාවිච්චි කරන්න පුළුවන්. මෙතන බලන්න CCNA level එකට OSPF ගැන සරලව පැහැදිලි කරන්න කියලා ඉල්ලලා තියෙනවා. ඉතින් අලුතින් ඉගෙන ගන්න කෙනෙක්ට මේක නියම reference tool එකක්. ඒ වගේම තමයි මේ උදාහරණය. VLAN සහ trunking වලට ආදාළ Cisco router configuration එකක් දෙන්න කිව්වම අපිට කෙලින්ම copy කරලා paste කරන්න පුළුවන් code snippet එකක්ම හදලා දෙනවා. හිතන්නකෝ මේකෙන් කොච්චර වෙලාවක් ඉතුරු වෙනවද කියලා. හරි. අපි මෙච්චර වෙලා බැලුවේ සරල command. දැන් යමු මේකේ තියෙන ඊළඟ level එකට. ඒ කියන්නේ automation වලට. බලමු scripting සහ piping එක Gemini CLI එකෙන් කරන්න පුළුවන් දේවල්. මෙන්න බලන්න මේ උදාහරණය. open ports check කරලා ඒ result එක ෆයිල් එකකට save කරන සම්පූර්ණ bash script එකක් ලියන්න කියලා ඉල්ලනවා. සාමාන්‍යයෙන් විනාඩි ගාණක් කරන් ලියන්න ඕනේ script එකක් එක command එකකින් generate කරගන්න පුළුවන්. ඒක ඇත්තටම පුදුමයි නේද? හැබැයි මේක ඇත්තම මැජික් එක තියෙන්නේ දැනටමත් අපි පාවිච්චි කරන command line tools එක මේක integrate කරනකොට. ඒ කියන්නේ workflows වලට එකතු කරනකොට. අපි බලමු ඒකට තියෙන හොඳම උදාහරණය. මෙන්න බලන්න මේක Linux වල catauth.log කියන command එකෙන් log file එකක content එක ගන්නවා.
ඊට පස්සේ අර පයිප්ඩ් සලකුණ පාවිච්චි කරලා ඒ අවුට්පුට් එක කෙලින්ම Gemini කමාන්ඩ් එකට යවනවා. ඒ කියන්නේ එක කමාන්ඩ් එකක අවුට්පුට් එක ඊළඟ එකේ ඉන්පුට් එක වෙනවා. මෙතනදී අපි කියනවා අසාර්ථක ලොගින් උත්සාහයන් සාරාංශ කරන්න කියලා. හිතන්න සමහර විට පැය ගාණක් ගත වෙන log analysis එක මේ වගේ එකම එක command line එකකින්, ඒ කියන්නේ one liner එකකින් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අවසාන වශයෙන් මේ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් හිතන්න. අපේ ටර්මිනල් එකට, අපේ කමාන්ඩ් ලයින් එකට හිතන්න පුළුවන් වුණොත් ඒකෙන් අනාගතයේදී තවත් මොන වගේ දේවල් කරන්න පුළුවන් වෙයිද? හැකියාවන් වල සීමාවක්